ඔබ පන්සලට යනකොට පින්වතුනි පුළුවන් තරම් බලන්න බොහොම හොඳට සීහල හුලංගනක් වගේ යන පැන දෙකන යන්න. ඒ වගේම පිරිමි පාර්ශවයේ පන්සලට යනකොට පින්වතුනි හැමතිස්සෙම ඔබ අතේ දුරින් ආශ්‍රය කරන්න ස්වාමීන් වහන්සේ. අතේ දුරින් ආශ්‍රය කරනවා කියලා කියන්නේ පින්වතුනි ඔබගේ ගිහි ගති ඒ ස්වාමීන් වහන්සේට පෙන්වන්න එපා රමණය කර කර. පන්සල වල ඉන්න පොඩි හාමුදුරන් වහන්සේලා සිවුරු වරින් ප්‍රධාන හේතුව තමයි වටේ පිටේ ඉන්න දායකයෝ. මොකද ඒ දායක පිරිස ඇවිදilla පින්වතුනි මොකක් හරි හොඳ ෆෝන් එකක් එහෙම තියන අලුතෙන්ම ෆෝන් එක එහෙම ගත්තා නම් මුලින්ම පන්සලට ගිහලා ඉස්සෙල්ලාම පෙන්නන්නේ හාමුදුරන්ට. මං කියන්නේ මේකයි. ඉතින් උන්වහන්සේ බොහොම අමාරුවෙන් මං ඔක්කොම නෙමෙයි අපි අමාරුවෙන් ඉන්න ස්වාමීන් වහන්සේ නමක් ගැන හිතමුකෝ. ඉතින් උන්වහන්සේ අමාරුවෙන් ඉන්නේ පින්වතුනි. ඒ අමාරුවෙන් ඉන්න අර අඬන් ඉන්න මනුස්සයගේ ඇඟට ඇහැට ඇඟිල්ලෙන් එන්න වගේ එකක් නේ කරන්නේ. ඒ ගිහිල්ලා අර ෆෝන් එකේ තියෙන ෆීචර්ස් ටික ඔක්කොම පෙන්නලා මෙහෙමයි හාමුදුරනේ මෙහෙමයි. දැන් පොඩි එකෙක් නේ ඒක. මම කියවන්නේ දැන් චීවරේ දාගත්තා කියලා එලින් කෙනෙක් වෙන්නේ නැහනේ. එතකොට ඒ ඉන්න ඒ හිතට දැන් මොනවද හිතෙන්නේ මේක? ඒ වගේ ෆෝන් එකක් තිබ්බනම් හොඳයි කියලා. අපිට පොඩි කාලේ හිතුණා නේ මේක. අපි මොනවක් හරි දැකලා අපිට ආසය තුනනවා නම් එහෙම. ඊට පස්සේ මොනවා හරි ක්‍රමයකින් පින්විතනේ ඒවා කරන්න උත්සාහ කළා. ඒවා මොනවා හරි ගන්න උත්සාහ කළා පින්විත. ඊට පස්සේ දානකට අරේ මේ ගිහිල්ලා ඉතින් පිළිකරක් අරේ මේ හම්බ වෙනවා. ඉතින් ওই ටික එකතු කරලා ඊට පස්සේ මොකද කරන්නේ? ෆෝන් එකක් ගන්නවා. ලොකු හාමුදුරුවෝ දන්නේ නැහැ. ලොකු හාමුදුරුවන්ගෙන් අහුවම ලොකු හාමුදුරුවෝ කියනවා එපා කියලා. දැන් මමත් පොඩි කාලේ අහුවන්නේ තාත්තගෙන් ගේම් එකක් ගන්නද කියලා. මම දවසක් කිව්වේ. තේවත් එලි කරහන් ගේම් එකක් අරන් දෙන්නම් කියලා කිව්වා. දැන් මං හිතුවා මේ ඇත්තට තමයි කියන්නේ කියලා. දැන් මම යාළුවෙකුට කතා කරන මචං ගේම් ගහන්න පුළුවන් බරෙන් අපි වත්තේ එලි කරමු කියලා. ඊට දෙන්නත් එක නිවාඩු කාලේ වත්තේ එලි කරා. නිවාඩු කරනකොට වත්තේ එලි කරලා ඉවරයි ගිහලා කිව්වා කෝ ගේම් එක අරන් දෙන්නේ නැද්ද කියලා. මොන ගේම්ද කියලා. මම කිව්වා ගේම් එක. නෑ ගේම් අරන් දෙන්නේ නැහැ. කවුද කිව්වා ගේම් අරන් දෙනවා. ඊට පස්සේ මමත් අර ඊට වඩා පොඩ්ඩක් සද්දෙට කතා කළා. ටෝන් ගාලා වැතුණා කනේ පාරක්. අයි ගේම් ඕනේ නැහැ. එතකොට මේ ගේම් එක ඕනේ උනේ පින්වතුනි මගේ යාළුවෙක් ගෙදර ගේම් එකක් තිබුණා මම දවසක යාළුවා ගෙදර ගියා ඒ යාළුවත් එක්ක ගේම් ගහුවා දවස් දෙකක් ඉතින් ගේම් ගහුවා ඒ ගේම් ගහුවාට පස්සේ මටත් ඕනේ වුණා ගේම් එක හොඳ වෙලාවට කනේ පාරක් ගැහුවේ පින්වතුනි මොකද එහෙම ගේම් එක ගැහුවා නම් මගේ ජීවිතේම අනත වෙලා යනවා ජීවිතේම අනත වෙනවා අය කතා දෙකක් නැහැ ඉතින් ඒවෙන් අපි බේරුණා. අර පොඩි හාමුදුරුවෝ සමහරට බේරන්න කවුරුත් නැති වෙයි. ඔය ලොකු හාමුදුරුවෝ හොරෙන් කරන්නේ. ඉතින් ෆෝන් එක හොය එකක් තියාගන්න පුළුවන්. ආසාවට ෆෝන් එක ගත්තේ. හැබැයි ෆෝන් එක ගත්තට පස්සේ බෙන්තුනේ ඒකේ තියෙනවා විවිධාකාර දේවල් මනසක් විනාශයටපත් කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒවට යනවා. ඉතින් දැන් ගුරුවරයා දන්නෙත් නැති නිසා. ගුරුවරුකමක් දෙන්න කවුරුත් දන්නෙත් නැහැ. මේක හොඳයි මේක නරකයි කියන්නේ කවුරුත් දන්නෙත් නැහැ. ඒක නිසා ඒක පාවිච්චි කරනවා. හොඳටත් පාවිච්චි කරනවා නරකටත් පාවිච්චි කරනවා පෙන්ගතනේ. අන්තිමට සිවුරු වටනවා. දැන් සිවුරු හරි ඇයි? ඒකයි මේ රෝගේ මූල බීජය හොයාගෙන ගියා නම් අපි හැමෝටම ඇඟිල්ල දික් වෙනවා. මිනිස්සු හරියට කතා වෙනවා පෙන්ගතේ පුදුම විදිහට සිවුරු අරිනවා කිය. අද ඔබ දකින්නවද පෙන්ගතේ මේ ශාසනය ගැන පුදුම විකාර දේවල් කතා වෙනවා මිනිස්සු. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ පෙන්ගතේ මේ මිනිස්සු අතින් තමයි ඕක වෙන්නේ කියලා. මොකද හාමුදුරු කෙනෙක් කියලා කියන්නේ ඒලියන් කෙනෙක් නෙමෙයි හාමුදුරු කෙනෙක් කියන්නේ මනුස්ස දරුවෙක්. මේ මනුස්ස දරුවා පැවිදි වෙන්නේ. මම ඔබට කියන්නේ පින්වතුනි මේ අපි ගාව ඉන්නේ ඔක්කොම මනුස්ස දරුවෝ කියලා මතක තියාගන්න. ඒලියන්ලා කියලා මතක තියාගන්න එපා. මේ මනුස්ස දරුවෝ ඉන්නේ. ඔබ පූජා කරපු ඔබගේ දරුවා නෙවෙයි පැවිදිලා ඉන්නේ. ඔබ දක්ෂනේ ඔබගේ දරුවාගේ හැටි. ඔබ හැමතිස්සෙම දිරි දෙන්න ඕනේ පින්වතුනි. ඔබ හැමතිස්සෙම බෝධි පූජා තියන්න. එහෙම ඕනේ නැහැ. මම කියන්නේ ඔබ අබහාර නම් බෝධි පූජා තියන්න ඕනේ. පින්වතුනි මගේ දරුවාට නිවන සාක්ෂාත් වෙන්න කියලා. හැම අම්මා කෙනෙක්ම බෝධි පූජා තියන්න ඕනේ පින්වතුනි. මගේ දරුවාට ලාභ කීර්ති ප්‍රශංසා නම් ලැබෙන්න එපා කියලා.
ඒක නිසා ඔබ කවදාවත් පින්වතුනි පොදුවේ දෙයක් කියන හැරෙන්න කිසිම ස්වාමින් වහන්සේ නමකට. ඔබ වහන්සේ නම් හරි හොඳයි. ඔබ වහන්සේ ඒ වචනේ පාවිච්චි කරන්න එපා. ඒකට තව ලා එකක් දාන්න. මොකද්ද? ඔබ වහන්සේලා. බලන්න ඔබ වහන්සේ කිව්වට පස්සේ හැඟෙන හැඟීමයි ඔබ වහන්සේලා කිව්වට පස්සේ හැඟෙන හැඟීම අතර ලොකු වෙනසක් තියෙනවා. ඔන්න ඔය ක්‍රමෙන් අර සහයෝගය දෙනකොට පින්විතනි අපිට පුළුවන් වෙනවා මුනිවරු බිහි කරගන්න ලෝකෙට. මුනිවරු ඕනේ මේ ලෝකෙට පින්විතනි. මේ ලෝකෙ විනාශ වෙනවා නැත්තම්. විනාශ වෙමින් යන්නේ පින්විතනි. මේ ලෝකේ තියෙන දෘෂ්ටි සුදුසු දෘෂ්ටි නෙමෙයි තියෙන්නේ. ඔබගේ පවුලේ ඇතුලේ තියෙන දෘෂ්ටි සුදුසු ඒවා නෙමෙයි තියෙන්නේ. ඔබ දන්නවා හෝ නැතා. සමහර ඒවා තියෙනවා ඔබ ඒවට ඉමියුන් වෙලා ඉන්නේ. ඒක ඔබට ගාණක් නැහැ. දැන් ඒවා හැමෝම කරන නිසා ගාණක් නැහැ. ඔන්නෝම තත්ත්වයක් උදා වෙනවා. සමහර ඉස්සර හැංගිලා කරපු දේවල් දැන් ඔබ එලිපිට කරනවා. ඒකට හේතුව ඒවා දැන් සාමාන්‍ය දේවල්. ඔය ඉස්සර හැංගිලා කළේ ඒවා අසාමාන්‍ය දේවල් නිසා. දැන් උදාහරණයක් විදිහට අපි ගමු. පිරිමි දෙන්නේ. මේ රටවල වල හැංගිලා ඉන්නේ. මම කියන්නේ ඒක වැරදි කියලා නෙමෙයි. හරි කියලාත් නෙමෙයි. මොකද ඔකේ තියෙන අභ්‍යන්තරය මොකද්ද කියලා මම දන්න නිසා වෙන්ගතුනේ මට වැරදි හර කියන්න බෑ. පීඩාවක් ඇවිදලා තියෙන. ඒ පීඩාවෙන් නිදහස් වෙන්න බෑ. විරුද්ධ කෙනෙක් එක්ක සම කෙනෙක් එක්කයි පුළුවන්. ඒක නිසා ඒක නා ඒක කරනවා. ඒකේ කිසි දෝෂයක් නැහැ. නෝ සමාජයට වැරදි. ඒක හරි. නෝ අර මනුස්සයට දොස් කියන්න බෑ ඒකට. ඔබට පීඩාවක් ආව හිතට ඒ පීඩාවෙන් නිදහස් වෙන්න විරුද්ධ කෙනෙක් හොයාගත්තා. ඒක තමයි සම්මුතිය. ඒක එතකොට හරි. අර කෙනාට පීඩාවක් කියලා තියෙනවා ඒ කෙනාට විරුද්ධ කෙනාගෙන් ඒක පිට කරගන්න බෑ. ඒ කෙනාට ඕනේ සම කෙනෙක්. ස්ත්‍රී හෝ වේවා පුරුෂ හෝ වේවා සම කෙනෙක් ඕනේ. තිරිසනෙක් හෝ වේවා මලමිනියක් හෝ වේවා. එයාට ඒ පීඩාව පිට කරගන්න පුළුවන් ඒ දේවල් වලින්. එහෙනම් ඒක වැරදි කියන්න බෑ. නමුත් සමාජ සම්මතයට එරෙහි. අන්න එහෙම යන්න තියෙනවා. වැරදි නම් ඔක්කොම වැරදි. මගෙන් අහුවොත් මොකද්ද කියලා මං කියන ඔක්කොම වැරදි කියලා. ඔක්කොම වැරදි. ඔබ වැරදි. සම්පූර්ණයෙන් වැරදි. ඔය පීඩාවක් ආවට පස්සේ ඔය වෙන එකක විකාරයක් කළා අන්තිමට පීඩාව 10 ගුණයක් කරගෙන දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් නහයට තුලින් වතුර ගිහිල්ලා තියෙන්නේ ඉතින්. ඒ පීඩාව ආපු වෙලාවෙම පීඩාව එන එක නැති කරගත්තා නම් ඔය මොහොත් ප්‍රශ්න නැහැ. ඒක නිසා මගෙන් අහුවොත් මං කියන්නේ ඔක්කොම වැරදි කියලා. එක්කෙනෙක් වැරදි කියන්න බෑ. කොහොම හරි සමාජයේ වෙනතේ දැන් විවිධ දේවල් සම්මත කරගෙන ඇති. ඒ සම්මුතිය වල දැන් ඔබ ඉන්නවා කියන්නේ. ඒ කියන්නේ ඉස්සර හංග තිබිච්ච දේවල් වෙනතේ දැන් එලිපිට සිද්ධ වෙනවා. සමහර රටවල් වල තියෙනවනේ ඒවට ඉඩ දීලා තියෙනවා. සම දේවල් වලට ඉඩ දීලා තියෙනවා. සම දේවල් වලට ඉඩ දුන්නට පස්සේ වෙනතේ ඔබට පාරේ තොටෙත් එහෙමයි දැක ගන්න පුළුවන්. මොකද මේ රටවල් වල එහෙමයි නෑ. ඕනේ තරම් ඉන්නවා මේ රටේ වෙනතේ. ක්ලබ් හිටන් තියෙනවලු ඒ අයට වෙනතනේ. නමුත් පාරක එහෙම දකින්න ගොඩක් අඩු ඇති කියලා මං හිතනවා. කොළඹ රට ගැන දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මග තොටේ නම් අඩු එහෙම උනොත් ගල් පාරක් කන්න වෙනවා තාමත්. කොළඹ රට එනවා සමහරට එහෙම ඇති. දැන් හැංගි කරන දේවල් එලිපිට කරන එක මොකද ඔබට හිතෙන්නේ? දැන් එහෙමත් එකක් තියෙනවා. දැන් සමහර කෙනෙක් කියන්න පුළුවන් මම මේ කරන්නේ අනිත් අය හැංගි කරන ඒවා. අන්න එහෙම හරි වීර වාක්‍ය කියන අය ඇහිලා තියෙනවා නේද ඔබට? දැන් ඔබ ඔය අන්තර්ජාලය හරහා සැරිසරද්දි හෝ වේවා ඔය හැමතැනම මේ වැරද්දක් කරනවා. ඒ වැරද්දක් කළා අනිත් අය ඒකට චෝදනා කරද්දී එයා කියනවා පින්තුනේ මම මේ කරන්නේ 아무තු දෙයක් නෙමෙයි. මම මේ කරන්නේ අනිත් අය හැංගි ගන්න ඒවා. එයා හැංගි කරන්න පුළුවන් නම් මං එලිපිට කරාම මොකද? මොකද කියන්නේ? හොඳයිද නරකයිද? කට්ටියක් හැංගි කරනවා.
කට්ටියක් එලිපිට කරනවා. ගුරුහඳුර අහනකට උත්තර දෙන්න බෑ. කොයි පැත්තෙන් අහනවද කියලා දන්නේ නැහැ. මොන මොකක් කිව්වත් අන්තිමට වරදින්නයි වෙන්නේ කියලා. ඕන් ඔය එකක් කියලා දන්නේ. පිරිසක් හැංගි කරනවා. තව පිරිසක් එලිපිට කරනවා. ඒ එලිපිට කරන පිරිස කියනවා මේගොල්ලෝ හැංගි කරනාට අපි එලිපිට කරනවා. ඉතින් ආයි අපි මොකක්ද ඒක වැරද්ද කියලා. නමුත් මේ ලොකු වැරද්දක් තියෙනවා. හැංගි කරන එක වැරදි. එලිපිට කරන එක බොහොම වැරදි. බොහොම වැරදි. ඔබට වැරදි නොකර ඉන්න බැරි නම් ඔබ හැංගිලා කරන්න. එලිපිට කරන්න එපා. මොකද පින්වතුනි වැරදි එලිපිට කරාම ඒ වැරදි බෝ වෙනවා. ඒ වැරදි බෝ වුණාට පස්සේ පින්වතුනි ඒ වැරදි සම්මත වෙනවා. ඒ වැරදි සම්මත වුණාට පස්සේ පින්වතුනි සමාජයක් විනාශ වෙලා යනවා. ඒක නිසා මම බොහොම ගරු කරනවා පින්වතුනි. හැංගි වැරදි කරන අය. ඔය කරුණ නිසා. ඇත්තටම ගරු කරනවා. මොකද හේතුව පින්වතුනි ඒ අය වැරද්දක් කරන්නේ ඉවස ගන්න බැරි කමට. නමුත් ඒ අය කවදාවත් පින්වතුනි ඒක සමාජයට පෙන්වන්නේ නැහැ. මං හැමෝගෙම ඉල්ලන්නේ. මට බෑ ඔබට වැරදි කරන්න එපා කියලා කියන්නේ පින්වතුනි. මොකද වැරදි කරනවා නෙමෙයි වැරදි කෙරෙනවා. ඒක නතර කරන්න බෑ. මං ඉල්ලන්නේ සමාජයට පේන්න කරන්න එපා. මෙතන ඇති බොන තාත්තලා. ඔබ බොන්න. අමාරු නම් බොන්න. නතර කරගන්න බැරි නම් බොන්න. දරුවා ඉස්සරහා බොන්න එපා. දරුවා ඉස්සරහා කියලා කියන්නේ එහා ගෙදර කොල්ලත් එක්ක බොන්න නෙමෙයි. උත් දරුවේ. ඒක ඉස්සරහත් බොන්න එපා. ඔබ බොන එක දැකලා බොන්න හිතෙන මානසිකත්වයක් තියෙන කිසිම කෙනෙක් ගාව බොන්න එපා. ගෙදර බල්ලත් එක්ක බොන්න. උට ඔය දෘෂ්ටිය ගන්න බෑ පින්වතුනි. ඉතින් බය නැතුව බොන්න. ඕත් එක්ක. නමුත් ඔබගේ පුතාට වහන් වෙලා එහා ගෙදර පුතාට පේන්න බොන්න එපා. ඒකෙන් වෙන්නේ ඔබගේ පුතා බේරුණා එහා ගෙදර පුතා විනාශ වෙනවා. හැබැයි එහා ගෙදර පුතා ඔබගේ පුතාට දෙනවා ළඟදීම වැඩි. සම්පූර්ණ වැරදි මතයක් පින්වතුනි ඔය. ඒගොල්ලෝ හැංගි කරනේවනේ අපි එලිපිට කරන්න කියලා. සමහර අය ඒවට හුරේ තියනවා පින්වතුනි. ඔය පූජ්‍ය පක්ෂය අතර අපි දැකලා තියෙනවා. මම ඔබට කියන්නේ ඒකයි පින්වතුනි. මේ සංඝයා වහන්සේලාට දොස් කියන මිනිස්සුන්ට මම මේ පෙන්වන්නේ. විශේෂයෙන් ඔබට පෙන්වන්නේ. ඇත්තට වෙන කාටවත් නෙවෙයි ඔබට පෙන්වන්නේ. මේවට හවුල් වෙන්න එපා පින්වතුනි. සමහර වික්ෂුන් වහන්සේලා ඉන්නවා පින්වතුනි. උන්වහන්සේලාට අතින් වැරදි වෙනවා. නමුත් උන්වහන්සේලා ඒක සමාජයට පෙන්වන්නේ නැහැ පින්වතුනි. බොහොම හැංගිලා ඉඳගෙන ඒක කරනවා පින්වතුනි. මං කියන්නේ වැරදි. ඒ කරන වැඩේ වැරදි. වැරද්දක් නම් වැරදිනේ. ඒක ඉතින් මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. වැරදි කී හංවඩු ගහන්න ඕනේ නැහැනේ. නමුත් පින්වතුනි උන්වහන්සේලා කවදාකවත් බුද්ධ ශාසනයේ අපකීර්තියට පත් කරන්න ඒවා එලිපිට කරන්නේ නැහැ. තමන්ගේ තියෙන මොකක් හරි අඩුපාඩුවක් ඒක. තමන්ගේ තියෙන මානසිකව තියෙන මොකක් හරි අඩුපාඩුවක්. ඒ අඩුපාඩුව සංසිඳව ගන්නවා වෙන කරන්න දෙයක් නැති කමට. හැබැයි ඒක පින්වතුනි තමන්ගේ පන්සලේ ඉන්න පුංචි හාමුදුරන්ට පේන්න කරන්නේ නැහැ. හරියට ඔබගේ තියෙන පුංචි අඩුපාඩු ඔබගේ දරුවන්ට පෙන්වන්නේ නැහැ වගේ. මං කියන්නේ අපි මේවා ඇගීමට ලක් කරන්නේ නැතුව පින්වතුනි අපි කිව්වොත් එහෙම උන්වහන්සේ තව හොඳයි උන්වහන්සේ පේන්න කරනවා අනිත් අය හැංගි කරන්නේ. ඔහොම කිව්වොත් එහෙම පින්වතුනි ඊට පස්සේ අනිත් මාකාරි වැරද්දක් කරන ස්වාමින් වහන්සේ නමකට හෝ පූජකයෙකුට හිතේ නේද පින්වතුනි එහෙනම් ඉතින් අපි තෙලිවිටම කරලා දාමු කියලා. අන්තිමට විනාශ වෙන්නේ මොකක්ද? විනාශ වෙන ඔබගේ හිත පින්වතුනි සම්බුද්ධ ශාසනය විනාශ වෙනවා කියලා කියන්නේ ඔබගේ හිත විනාශ වෙනවා. සම්බුද්ධ ශාසනය කියන්නේ ඔබගේ හිතේ දහම කොච්චර තියෙනවද කියන එක.
සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ බිල්ඩින් ටිකට නෙමෙයිනේ. මිනිස්සු මාර්ගඵල අවබෝධ කරනවාද කියන එක තමයි සම්බුද්ධ ශාසනය කියන්නේ. අන්තිමට මේ සම්බුද්ධ ශාසනය පිරීලා යනවා. ඒ කියන්නේ මිනිස්සු අතරින් මේ දහම අතුරු දහන් වෙනවා. මිනිස්සුන්ගේ අර තිබිච්ච ගෞරව මාත්‍රයක් තිබුණා නම් ඒකත් නැති වෙලා යනවා. ඔබ හොඳට මතක තියාගන්න. පින්තුනේ චෛත්‍යයට වඳින්න බෑ හැමදාම හාමුදුරු කෙනෙක් නැති වෙච්ච දවසට. ඔබ පන්සල් යන්නේ නැහැ හාමුදුරු කෙනෙක් නැති වෙච්ච දවසට. මම මේ හැමදාම කියන්නේ මේ ඉස්සරහට එන්න තියෙන ලොකු භයානක දෙයක් තියෙනවා. පින්තුනේ මොකද මිනිස්සු ස්වාමීන් වහන්සේලාට දිගින් දිගටම පහර දෙනවා. සමහර පිරිසක් පහර දෙනවා පින්තුනේ මට ආරංචි විදියට සමහර පිරිසක් පහර දෙනවා පින්තුනේ මේ ලංකාවේ තියෙන ඉතිහාස කරුණු සම්බන්ධව. එතන ඉතිහාස කරුණු සම්බන්ධව වෙන ස්වාමීන් වහන්සේලා පිරිසක් එක මතයක් පළ කරනවා තව පිරිසක් තව මතයක් පළ කරනවා ওই විදියට පින්තුනේ ඒකට ගිහි ඇත්ත මැදි වෙලා පින්තුනේ ඒ ගිහි ඇත්ත අර ස්වාමීන් වහන්සේලාට බලුවාදෙන් බයිනවා කියලා තමයි අපිට ආරංචි. මේ ආරංචි එහෙම වෙනවද නැද්ද කියලා මම දන්නේ. ඔබත් හොයන්න යන්න එපා. වෙනවද නැද්ද කියලා දන්නේ එහෙම ආරංචි. එතකොට මේ පිරිසත් ආයි මේ පැත්තට බයිනවා මේ පිරිසත් ආයි මේ පැත්තට බයිනවා ඔන්න ඔය විදිහට පින්තුනේ මේ වැඩ පිළිවෙල යනකොට පින්තුනේ සමහර වෙලාවට ස්වාමින් වහන්සේලාගේ අගුණ ප්‍රකාශයටපත් වීම නිරන්තරයෙන් සිද්ධ වෙයි. මම මේ කතා කරන්නේ මම ස්වාමින් වහන්සේ නමක් ඉඳ නෙමෙයි පින්තුනේ. මම මේ කතා කරන්නේ පින්තුනේ ඔබට නිවන් දකින්න ඕන නම් මේව ගැන පොඩි අවධානයක් යොමු කරන්න. ඔබගේ හිතේ සද්ධාව රැකලා දෙන්න අපිට පුළුවන් පින්තුනේ. ඇත්තටම ඔබට මේ ගැන කිසි ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් අනාගත ප්‍රජාවට පින්තුනේ ලොකු හානියක් වෙන්නේ. සත්ත පහකට ගණන් ගන්න නැතුව යනවා. සත්ත පහකට ගණන් ගන්න නැතුව ගිය ගමන් ඔක්කොම ඉවරයි පින්තුනේ. ඊට පස්සේ මිනිස් අපි හිතමු යම් ස්වාමින් වහන්සේලා පිරිසක් හැමෝම නෙමෙයි යම් ස්වාමින් වහන්සේලා පිරිසක් අතින් වැරද්දක් වෙනවා නමුත් හැංගිලා කෙරෙන්නේ. ඒ හැංගිලා කියන ස්වාමින් වහන්සේලාට දිගින් දිගටම පාර ගහනකොට පින්තුනේ ඒ වගේම තව කෙනෙක් කියද්දි අපි එලිපිට කරන්න කියනකොට අනිත් අය ඒ කියන කෙනාට ආවඩද්දි පින්තුනේ අර ස්වාමින් වහන්සේලා හිතනවා නේද එහෙනම් අපි මොකටද මෙච්චර අමාරුවෙන් හැංගිලා කරන්නේ? හැංගිලා කරනවා කියන්නේ ඇත්තටම අමාරුවෙන් කරන්නේ බෑ. ඊට පස්සේ එලිපිට කරන්න පටන් ගත්තාට පස්සේ මොකද කරන්නේ ඔබ? අද ඔබ ගරු කරන වන්දනා කරන ස්වාමින් වහන්සේලා ඇති පින්වතුනි සමහර ස්වාමින් වහන්සේලා පූජකයෝ මම පූජකයෝ කියලා කියන්න. පූජකයෝ ඇති පින්වතුනි ඕනේ තරම් හැංගිලා වැරදි කරනවා. වැරදි කරනවා නෙමෙයි ඒ හැංගිලා ඒක කරනවා පින්වතුනි වෙන කරන දෙයක් නැති ගමට. නමුත් ඔබ ඉස්සරහට කවදාවත් එන්නේ නැහැ මේ විදියට. ඒක නිසාද ඔබ මහා පුදුමාකාර සෙනෙහසින් ගෞරවයෙන් පින්වතුනි ස්වාමින් වහන්සේලා වන්දනා කරා. ඒ ස්වාමීන් වහන්සේලා වන්දනා කරන්නේ පින්වතුනි. ඊට පස්සේ ඔබ හිතන්න එපා. ඒක නෙන්නම් මේ ඔක්කොම දහ බලුවක් ටික කරලා එනවා අපි ගාවට හොඳට අපි වඳිනවත් එක්ක නෑ. ඔබ රහතන් වහන්සේගේ නමකට වැන්දේ පින්වතුනි. රහතන් වහන්සේ නමට වැන්ද ඔබට පින්වතුනි ඒකාන්තයෙන්ම මහා පිනක් ජනිත වුණා. පස්සේ ඔබ දැනගත්ත මේ හාමුදුරු ගැන දැන් පන්සලට යන්නෙත් නෑ. දැන් කාටද පාඩුනේ? කාටද පාඩුනේ? ඔබට පින්වතුනි. ඔබගේ නිවනටමයි පාඩු වෙන්නේ හැමතිස්සෙම. හොඳට මතක තියාගන්න පින්වතුනි. ඔබගේ නිවනටමයි පාඩු වෙන්නේ ඔය හැම කාරණාවකම. ඒකයි අපි ඔබට මේවා පෙන්වන්නේ.